හලෝ යාළුවනේ ඔයාලට කොහොමද ටික දවසකින් පොඩි වීඩියෝ එකක් කරන්න හිතුවා මම පොඩි අප්ඩේට් එකක් දෙන්න තමයි වීඩියෝ එකක් කරන්න හිතුවේ දැන් මම කිලෝමීටර් 11762ක් වාහනේ පැදලා තියෙනවා ඇත්තටම මට එහෙම කිසිම ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ මේ වෙනකම්ම කිසිම එරර් එකක් කිසිම ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ මම කිලෝමීටර් 10000 සර්විස් එකක් කරා අවසාන ෆ්‍රී සර්විස් එක ඒකේ නම් මුකුත් විශේෂයෙන් දෙයක් කරලා තිබුණේ නැහැ ඒකට අර චෙක් අප් එකක් වගේ තමයි කරේ හැබැයි ඒකේ කිව්වා ඇක්සල් එකේ ඔයිල් පොඩි ලීක් එකක් තියෙනවා කියලා ඒක සාමාන්‍යයෙන් ඒ වාහන ගොඩකට මැවිලා තියෙනවා කියලා කිව්වා ඒක ලොකු ඉෂුව එකක් නෙමෙයි කියලා කිව්වා ඒක ඊළඟ පාර සර්විස් එකේදී ඒකට සීල් එකක් දානවා කියලා දාමු කියලා කිව්වා ඒකට රුපියල් 5000 ගානක්ද කොහෙද යනවා කියලා ඊට පස්සේ ඒ ප්‍රශ්නේ හරියනවා කියලා ඒ අරින්නම් මට වෙන කිසිම ගැටලුවක් ඇති වුණේ නැහැ. ඒකත් අර චෙක් කරනකොට හුවිච්චා මිස මට එහෙම දැනගන්න ඇති වුණ කිසිම ප්‍රශ්නයක් ඇති වෙලා තිබුණේ නැහැ දැනට. ඉතින් අනිත් එක තමයි මේ වාහනේ රේන්ජ් එක ගැන කතා කරොත් වාහනේ ගත දවස් වගේම රේන්ජ් එකේ වෙනසක් වෙලා කියලා මට එහෙම කිසිම දැනෙන්නේ නැහැ. මම මීට පොඩ්ඩක් චෙක් කරනවා. ඒ වුණාට එහෙම කිසිම වෙනසක් වෙලා කියලා මට එහෙම තේරෙන්න තරම් කිසිම වෙනසක් වෙලා තියෙනවා කියලා එහෙම තාම දැනගන්න නැහැ. අනිත් එක තමයි මේකට charge කරන්න යන electricity bill එක ගැන කතා කරාම මේ මම අර solar panel එකක් ගහුවා ඊට පස්සේ මම එක මාසයක් මම පුළුවන් තරම් solar panel එකෙන් තමයි charge කරගත්තේ. මොකද day time එකේ පුළුවන් හැම වෙලේම මම charge කරගත්තා solar panel එකෙන් generate වෙන energy එකෙන්. ඒ වුණාට මට පහුගිය මාසේ ඒක හරියට කරගන්න බැරුව ගියා. මොකද මේක charge කරන ක්‍රම දෙකක් තියෙනවා. මොකද එකක් තමයි අර travel charge එක. දැන් solar panel එකෙන් charge කරනවා මම travel charge එක තමයි ගහලා charge කරනකොට ටිකක් slow charge වෙන්නේ. කිලෝවොට් දෙකමාරක් වගේ ප්‍රමාණයක් තමයි වාහනේට අදින්නේ. එතකොට charge කරන ලොකු වෙලාවක් යනවා. මට සාමාන්‍යයෙන් දවසකට 130ක් විතර තමයි charge එක අඩු වෙන්නේ. එතකොට ඒක charge කරගන්න සමහර වෙලාවට පුළුවන් වෙනවා day time එකේදී. ඒ වුණාට මට පහුගිය මාසේ එකෙන් charge කරගන්න ඇත්තට time එක day time එකේ වාහනේ charge කරන්න හම්බ වුණේ නැහැ. වැඩි ඒකින් හින්දා මම අර fast charge එක පාවිච්චි කරා. fast charge එක තමයි ගොඩක් වෙලා පාවිච්චි කරේ night time එකේ charge කරන්න. එහෙම ගත්තාම මට fast charge එක charge කරනකොට ඒක කෙලින්ම CEB එකේ එන line එකෙන් තමයි charge වෙන්නේ. මොකද solar panel එකේ inverter එකෙන් ඒක දෙකට දෙන්න බෑ කියලා කිව්වා. solar panel එකේ inverter එක overload වෙනවා කියලා. ඒකින්ද කෙලින්ම CEB එකෙන් එන line එකෙන් තමයි fast charge එක දාලා තියෙන්නේ. ඒක ඉක්මනින් charge වෙනවා. සාමාන්‍යයෙන් පැය 3-3.5ක් 4ක් වගේ යනකොට මේ fullම charge කරගන්න පුළුවන්. මේ බින්දුවේ නම් fullම charge කරගන්න පුළුවන් වගේ වේගකින් charge වෙනවා. ඉතින් මම මේකෙන් charge කරපු හින්දා මට ගිය මාසේ නම් light bill ඇවිල්ලා තිබුණා 28000 ගාණක් 28000 ගාණක් ඇවිල්ලා තිබුණා. දැන් මම අර තියෙනවා CEB එකේ අර time base payment කරන්න පුළුවන් EV charge කරන්නම අර දෙන connection එකක් රෑ 10 ඉඳන් උදේ 5 වෙනකන් රුපියල් 35ක්ද කොහෙද තමයි එක unit එකකට යන්නේ. මට සාමාන්‍යයෙන් unit 200ක් විතර ඕන වෙනවා charge කරන්න වාහනේ. මම දැන් ඒ connection එකත් ගන්න බලාපොරොත්තු වෙන තමයි ඉන්නේ. මොකද හේතුව මට දැන් ඉස්සරහට එන මාසවලට බොහෝ වෙලාවට day time එකේ වාහනේ charge කරන්න බැරි වෙයි. එහෙම වුණොත් මට අර ක්‍රමයට charge කරගන්න පුළුවන් හින්දා එතකොට වියදම අඩු කරගන්න පුළුවන් වෙනවා. කොහොම වුණත් ඒ කියන්නේ 28000ක් මට ගියත් මේ වාහනේ පාවිච්චි කරන එකෙන් මට ලොකු වාසියක් තියෙනවා. මොකද මම travel කරන විදිහට සාමාන්‍යයෙන් 60-70000ක පෙට්‍රල් වලට විතරක් යන්න තියෙන cost එක. ඉතින් මේ ගෙදර electricity bill එකයි travel cost එකයි දෙකම ආවත් 28000ක් වුණාම ඒ ඉතින් මට වාසි. ඒ අරුණාම ඉතින් වාහනේ ගැන මට කියන්න වරදක් නැහැ. මේ කවුරු හරි අහුවොත් වාහනේ ගත්ත එක මේ වාහනේ ගත්ත එකට වාහනේට ගිය ගැන කනගාටු වෙනවද කියලා එහෙම මට මේ වාහනේට ගියපු ගැන රිග්‍රෙට් වෙන්නේ නැහැ. අතන මම මේ වාහනේට ගියපු එක ගැන සතුටුයි. මොකද මට ලොකු වියදමක් ඉතිරි කරගන්න පුළුවන් හැකියාව ලැබුණ නිසා සහ මම මේ වාහනේ මේ මාර විදිහට යූස් කරනවා. මොකද කොස්ට් එක අඩු හින්දා මට ඕන ගමනක් ආයේ දෙපාරක් හිතන්න නැතුව මේක පාවිච්චි කරනවා. ඒකින් හින්දා මට ඒකෙත් නිදහස් තියෙනවා. මොකද පෙට්‍රල් වාහනේ පාවිච්චි කරා නම් මේ පෙට්‍රල් වලට යන කොස්ට් එක ගැන හිතා සමහර ගමන් නොයා ඉන්නත් තිබුණ අවස්ථාවලදී මම මේ වාහනේ හින්දා මම මේ සියලුම ගමන් කිසිම රෙස්ට්‍රික්ෂන් එකක් නැතුව ගිහිල්ලා තියෙනවා මේ වාහනේ හින්දා. ඒ නිදහස මට තියෙනවා. අනිත් එක තමයි මේ
මට YouTube channel එකේ සමහර වාහනේ ගත්ත කිහිප දෙනෙක් කමෙන්ට් කරලා තිබ්බා මේ ඉතින් ඒ කට්ටිය සමහර කට්ටිය කිලෝමීටර් 11000 කිලෝමීටර් 5000 දුවපු කෙනෙකුත් කමෙන්ට් කරලා තිබුණා මං හිතන්නේ ඒක ඒ කට්ටියත් කිසිම ඉෂුව එකක් මේ වෙනකන් ඇවිල්ලා තිබුණේ නැහැ කියලා තමයි කමෙන්ට් එකේ දාලා තිබුණේ. වාහනේ මොකක් හරි ඉෂුව එකක් આવොත් මං අනිවාර්යෙන්ම මේ වීඩියෝ එකක් කරලා දානවා. මොකද මට වාහනේ ප්‍රොමෝට් කරගන්න උවමනාවක් නැහැ. මේ වාහනයක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙකුට වාහනේ ගැන ඇත්තම මේ වාහනේ ගැන ඇත්තම තත්ත්වය කියලා දෙන්න තමයි මට අවශ්‍යතාවය තියෙන්නේ. ඉතින් මොනවා හරි ඉෂුව එකක් ඇති වුණොත් මං අනිවාර්යෙන් ඒක වීඩියෝ එකක් කරලා ඒක විශේෂයෙන්ම දානවා. ඉතින් වාහනේ ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් ඉන්නවනේ ඉතින් මම රෙකමන්ඩ් කරනවා ඇත්තටම මේ මොකද මම වාහනේ ගැන සම්පූර්ණයෙන්ම සැටිස්ෆයිඩ් ඒකින් හින්දා මේ වාහනේ ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් මේ ඒක ගැන මම රෙකමන්ඩ් කරනවා කියලා තමයි මට කියන්න තියෙන්නේ.